මීමැසි පාලනයේ දෙන අයට ඊටාම වැදගත් වන තරමක වෙනස් විදිහේ වීඩියෝවක් අද අපි බිඟුතුරු අඩවියේ ඉඳලා ඔබට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. අපි මීට පෙර අවස්ථාවලදී හැමදාම කිව්වේ කීටයින් ඇති අවස්ථාවක රැජින මිය ගියහොත් වැඩකාර මැසියන්ගේ ඩිම්බ මේරීමක් සිද්ධ වෙලා විශාල වශයෙන් කෝස තුල බිත්තර දමනවා කියලා තමයි අපි ඔබට කිව්වේ. අපි දැකලා තිබුණෙත් එහෙමයි. හැබැයි අපිට අහඹු ලෙස හම්බුණා ඊටා කුඩා ජනපදයක්. අපි මුල් අවස්ථාවේ පරීක්ෂා කරනකොට රැජිනත් හිටියා අතරින් පතර බිත්තර දාලා තිබුණා. නමුත් අපි ඒක වැඩි පරීක්ෂා කරන්න මහන්සි ගත්තේ නෑ ඊටා කුඩා ජනපදයක් නිසා. අද අපි පරීක්ෂා කරපු අවස්ථාවේ අපිට දැක ගන්න ලැබුණා රැජිනත් කොහොමත්ම දැක ගන්න ලැබුණේ නෑ. නමුත් රැජින කෝස දෙකක් මෙහි තියෙනවා. ඒ අවස්ථාවෙම රැජින මිය ගියන් පස්සේ ඩිම්බ මේරීමත් එක්ක විශාල වශයෙන් බිත්තර දමලා තියෙනවා මේ කෝස ඇතුලේ. නමුත් ඔබට ඒක දකින්න අපහසු වෙයි. රැජින කෝස දෙකක්ම තිබෙනවා මෙහි මේ සකස් වෙලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඔබට මේ ගෙනෙන්න මේ රැජින මේ කෝස තුල මේ ආකාරයේ බිත්තර දමලා තියෙන අවස්ථාවක මේ රැජින පිටතට පැමිණියොත් අපි වෙනදාට වඩා වෙනස් අත්දැකීමකුයි ලබන්නේ. ඉතින් මේක මීමැසි පාලකයන්ට ඉතාම වැදගත් අවස්ථාවක් වේවි. අපි මේ රැජින පැමිණියන් පස්සේ යම්කිසි ප්‍රගතියක් එහෙම නැත්නම් වෙනසක් වෙලා මේ ජනපදයේ යථා තත්ත්වයට පත් වෙනවද කියලා ඊළඟ වීඩියෝයෙන් ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. මෙහිදී ඔබට රැජින කෝෂය අපිට පෙන්වන්න අපි උත්සාහ කරනවා. මෙන්න මෙතන ඔබට පේනවා ඇති මේ ඇඟිල්ල තියෙන ස්ථානයේ රැජින කෝෂයක් තිබෙනවා. රැජින කෝෂයක් තිබෙනවා. ඒ වගේම විශාල වශයෙන් බිත්තර දමලා තියෙනවා. කෝෂයක බිත්තර 10 දාලා තිනවා වැඩකාර මැසියන් විසින්. අපි බලමු අපි ඊළඟ වීඩියෝයේදී මෙහි ප්‍රගතියක් ලැබුණොත් ඔබට කියන්නම්. අපි වෙනදා කිව්වට වඩා වෙනස් දෙයක්ුයි අද ගෙනාවේ. අපි නැවත මේ වීඩියෝයේ දෙවෙනි කොටසෙන් හමු වෙමු. තව දින කිහිපයකින් අපි බලාපොරොත්තු වෙනවා මේ රැජින ඇවිල්ලා මේ වැඩකාර මැසියන් පාලනයට ලක් වෙලා මේ ජනපදයේ යථා තත්ත්වයට පත් වේවි කියලා අපි බලමු.